බොයිස් අපි මේ මට පැණිය පැණිය කියලා දාන්න එපා. අයියෝ උඹලගේ ඔය කමෙන්ට් දැක්කාම hina යනවා බං. උඹලට දැන් තේරෙන්නේ නැද්ද බං උඹලා ඔය ගොන් ආතල්ලයක් ගන්න කියලා. උඹලා ඔහොම සිග්නල් දෙන්න එපා මට බං. නවත්තගෙන ඉන්න. දැන් නර්වස් වෙලා ඉන්නේ. මට ඔය කෙල්ලට පහර දෙන්න ඕනෙලු. බාත් ඉතින් කස්ටමර් ගෙනමි පැත්තට බරේ. පහර දෙන්න. live one man show. අයි මේ ගර්ල් කෙනෙක් නෙමෙයි. කොල්ලෙන් නෙමෙයිද බං one man show කියන්නේ? අඩෝ කෙල්ලෙක් වන්නෝස් පෝ ගහනවද බං? මට මෙයා මම දන්නේ නැහැ මට මතක මම මේ රැව මේ කොල්ලෙක් කියලා හිතාගෙනනේ. PC. Hello. Hi. මේ දැන් මම one man show කියලා දන්නේ මං කොල්ලෙක්ව. හරිද මං කෙල්ලෙක්ව දන්නේ one man නැහැ. show කියන්නේ මගේ husband. හරිද? මම තමයි ඇයිද කමෙන්ට් දැම්මේ. මට ලොකුවට ප්ලේන් වෙනින් මම 1 vs 2 එකක් කිව්වේ. one man show පොඩ්ඩක් ඉන්න මට කොල්ලව මතක් කරන්න. යා මහතයිද කළුයිද? මොකක් හරි වීඩියෝ ටිකක් වයිරල් ගිහිල්ලා තිබ්බ නේද මේ මොකක් හරි කේස් එකක් කියලා මට මතකයි ඒද කාලේ තමයි මම ඔව් මට මතකයි ඔව් හරි ඒ සීන් එක තමයි හරි ඒ වවුනේ මට මතක ඕම ඒ සීන් එකෙන් මේ දැන් ඔයා මොකද මන් දන්නේ නැහැ වයසෙන් වැඩි ඇති බැඳලා නම් ඉන්නේ මේ අවුලක් මේ මට 23යි මම ඔයා අයියා කෙනෙක් මං හිතනවා නංගි මේ දැන් කවුද මහත්තයා කවුද මයා මල්ලිද අයියාද එයාට 24යි එහෙනම් මගේ වයස හරි එයා නැද්ද එයා ගහනවද ඔයා ගහනවද කවුද ගහන්නේ මම සෙල්ලම් කරන්නේ මට ලොකුවට බෑ මට හරියද 1 vs 2 එකක් කවුලක් නෑ ෂේප් එකක් දාගත්තා ඒක 4 එකක් අමාරු වෙයි කියලා හිතෙනවා 4 ගහලා වින් කරලා එහෙම try කරලා නැද්ද නෑ ලයිව් එකේ ගහන්නේ PC ද ගහන්නේ ලයිව් එකේ ඔව් දැන් බොයිස් මේමයි මේ අපේ ස්ට්‍රීමර් කෙනෙක්ගේ දැන් ගර්ල් ස්ට්‍රීමර් කෙනෙක් කියමු අපි ස්ට්‍රීමර් කෙනෙක් නෙමෙයි වත් ලයිව් කරනවානේ ඒකට වත් කරනවද හරි ගර්ල් ස්ට්‍රීමර් කෙනෙක් ඉන්නේ මම වැඩි මට නෝට් නෑ මම වැඩි දන්නේ නෑ මම මොකද අහම්ෙන් දැකලා ඇති මට මතක නෑ කවුද කියලා හරි වන් නෝස් පෝ එකක් ගහන්න බැරි බෑලු එහෙම ගහලා නැද්ද try එකක් දෙනවා නම් දෙන්න එහෙම ප්‍රශ්නයක් නෑ try එකක් දෙන්නම් ඕන්න මම ෂුවර් නෑ 1 vs 1 ගහලා තියෙනවා 1 vs 2 තවුලන්නේ 4 එකක් ගහලා නෑ ඒකට මම ඕන try එකක් දෙන්නම් කට්ටිය මේක දැන් 1 vs 4 ගහන ඉන්න බලන්න come on හරි අපි පොඩ්ඩක් chat එකෙන් අහලා බොයිස් අපි මේ මට පැණිය පැණිය කියලා දාන්න එපා. අයියෝ උඹලගේ ඔය කමෙන්ට් දැක්කාම hina යනවා බං. උඹලට දැන් තේරෙන්නේ නැද්ද බං උඹලා ඔය ගොන් ආතල්ලයක් ගන්න කියලා. උඹලා ඔහොම සිග්නල් දෙන්න එපා මට බං. නවත්තගෙන ඉන්න උග. අවුලනේ ඇත්ත. හරි මේ පොඩ්ඩක් ඉන්න මම දන්නේ නැහැ. මම chat පොඩ ඉන්න. chat එක මොකද කියන්නේ 2 එකක් දෙන්නද 4 එකක් දෙන්නද? කවි රෝසස් නෙමෙයි මොනවාද? love gift 10ක් thank you brother. 2 එකක් දෙන්නද 4 එකක් දෙන්නද මේම ඉතින් මම දන්නේ නැහැ ඔයාලගෙන් අහලා දෙන්නේ ස්ට්‍රීමර් කෙනෙක් හින්දා සලකා බලන්නේ නැත්තම් ඉතින් වෙන අයට දීලා මට බැනුම් අහගන්න වෙනවා කට්ටියගේ සමා වෙන්න ඕනේ දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින් අර අපි කට්ටියගෙන් අහලා චැලෙන්ජ් එක කරන්න බලන් ඉන්න සෙට් එක සමා වෙන්න ඕනේ ටික ආසාවට 2 එකක් දීලා බලමු 2 එක හොඳට ගැහුවොත් 4 එකක් දෙමිලු අන්න කමෙන්ට් එක අන්න කමෙන්ට් එක අන්න උට පොඩ්ඩක් මොලේ තියෙනවෑ හරිද 2 එකක් දීලා බලමු ඒක හොඳට ගැහුවොත් 4 එකක් දෙමු අන්න අපිට 4 එකක් දීලා කෙලවුණොත් 2 එකක් නැති වෙනවා ඌනම් මචං ඔබ විද්‍යාඥයෙක් කරාගත්තේ හරි මේ ඔයා කස්ටම් එක හදන්න එන ඔයාට ඕන විදියට මම නම කියන්නේ නැහැ මොකද ඒක කවුරුත් එහෙම දාලා තිබ්බ කමෙන්ට් එකක් නෙමෙයි ඒක මම්ම හිතලා කිව්වේ ඒ කියන්නේ මම තමයි විද්‍යාඥයා හය එකක් දෙමුලු නම කින් වැඩ නොදකින් ඈ කින් is back ඔයම කියන්න එපා බ්‍රෝ හයක් දෙන්න කලින් අපි දෙකක් දෙලෙමු පොඩයින ටිකක් චුට්ටක් කළායි මම දැන් නර්වස් වෙලා ඉන්නේ මට ඔය කෙල්ලට පහර දෙන්න ඕනෙලු බාත් ඉතින් කස්ටමර් ගෙනමි පැත්තට බරේ පහර දෙන්න
මේම මගේ ලයිව් එකේ නම් ඉතින් වන් නෝට් පෝ දැන් කලින් ආපු මල්ලිත් හරි අමාරුවෙන් ගහගත්තේ මං ඔව් මට ඒක තේරෙනවා මම ඒක තමයි ලේසි කිව්වේ නෑ ඒ හින්දා තමයි 2 එකක් දීලා බලන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා ඔව් මං කනවා කියලා මන් දන්නවා ඒක නුනත් ටියාරා දැක්කොත් තරහ වෙයිලු ටියාරා ඔබ කපලා කාපන් ටියාරා කේක් මට රහයි මම කෑවා ඒ කාලේ අම්බෝ නේද ටුටු ටියාරා කේක් මාර රහයි නේද ටුටු ටුටුට නම් ඔය හැම මොකද්ද පින්කමකට හැම යනකොට එහෙම හම්බෙනවා ඇති ඔය මේවට පිරිදු කියන්නේ යනකොට ඔන්න දානවා යා මේ නංගි මේ ස්පෙක් අඩු කරන්න මා විතරක් තියන්න පාස්වර්ඩ් එක කියන්න ඕ පොඩ ඔයා දකුණට යන්න මේ රවුන්ඩ් 13 දාමු රවුන්ඩ් 13 දාන්න ස්පෙක් අඩු කරන්න එඩිට් කරලා ස්පෙක් එකක් තියලා රවුන්ඩ් 13 දාන්න බලන්න රවුන්ඩ් 13යි හරි එක්ස්පෙක්ටඩ් කීයක් දානවද අපිට එහෙම දාන්න බෑනේද අපුලම් ඔයාට අඩු කරන්න පුළුවන් ඒ කොහෙන්ද ඒක අඩු කරන්නේ කවුරු හරි දන්නවද ඔයා කස්ටම් එක හදනකොට මුලින්ම එන ඉන්ටර්ෆේස් එක අර ඔයා මැප් එක සිලෙක්ට් කරලා හතරද එතන දකුණේ යටම තියෙනවා thank you හරි නේද බලන්න හරි එලගිරි ඕමින් ඔයාගේ ස්කිල් හරිද ඔයාගේ ස්කිල් ඔයා දාන්න දින ඔයාට ඕන ස්කිල් එකක් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි ලයිව් එකෙන් එන දෙන්න මේ ඔයාට වන් ටැප් පුළුවන් නේ මිරිකන්න නෑනේ නෑ මම UMP දැම්මෙත් නෑ එලගිරි හරි බොයිස් ලයිව් එකෙන් එන දෙන්නෙක් එන්න හෙල්මට් දාන්න එපා මේක වා 2 එකක් කරන්න තිබ්බේ අපරාධේ ඕනේ කමන්නේ මේ උඩින් මෙන්න දෙන්න තියන්න හොඳේ උඩින් වම් පැත්තේ උඩින් මෙන්න දෙන්න හෙල්මට් දාන්න එපා බොයිස් එන දෙන්න ෂොට් ගන් ඩෙසර්ට් ගහන්න ගන් ස්විච් ගහන්න එපා වොල්ෆර් EP ඇන්ඩ්‍රු හාට සෝනියා ප්ලෑෂ් ඇන්තෝනියෝ බුද්ධදාස නයිරි ඕවා දාන්න එපා නෝමල් ස්කිල් ටිකක් දාගෙන එන්න ID එක 34 79 68යි 10 පාස්වර්ඩ් එක දෙන්න යුමිකෝ 56 පාස්වර්ඩ් 56ව තුනක්ද 56යි 56 56යි 56 ඔව්ල ඔයි නැවතින්න හරි මම මුලින්ම පාස්වර්ඩ් එක වෙනස් කරගෙන උඩම දෙන්න තියන්න මෙන්න මේ චීට් අනිත් එක කික් කරන්න සමා වෙන්න චීට් ට්‍රයි ඔරික්ස් කියන එක නයි CR බ්‍රාද මේ කවුද නදුම් ගන්න එපා අට්ටිය ගන්නවා කවුරු හරි නදුම් ඔබ බට්ටෝ පයින්නවද මෙයාලගේ මෙයාලා දෙන්න මේ දෙන්න ඇහෙනවද ස්කිල් හරිද අනත් තියෙන ස්කිල් බලමු අවුලක් නෑනේ හරි එන රූල් එකට ගන්න හෙල්මට් දාන්න එපා ෂොට් ගන් ඩෙසර්ට් අපේ ළමයි දෙන්න ඔයාගෙන නම් ගන්න යන් අපි බලමු අවුල මම නර්වස් වෙලා ඉන්නේ මට හිතෙනවා පැටි වෙයි කියලා නේ බයයි මට දානවා යා 90 දාන්න එපා 90 නෙමේ බල්ලෝ ඒරු ගනි උඹට ශබ්ද රහ නෑ ශබ්දය ඇහෙන්නේ නෑ හරියට නයිරි දැන් මේ මම දන්නේ නෑ හරිද මම අද තමා දන්නේ මේ මන් දකිනවා ටික්ටොක් එකකින් සෑහෙන නංගිලා අයියලා අක්කලා ලයිව් කරනවට මම දන්නේ නෑ නම ගම දැන් ලයිව් එකට ඇවිල්ලා ඔයාලා මෙන්ෂන් කරනකොට තමයි මම ඉතින් අන්ටි අඳුරගන්නේ බොහෝ දුරට මම දැක්කමයි දැන් සෑහෙන කාලෙකින් PC කෙල්ලෙක් කස්ටම් එකක් ගන්න මොබයිල් ඇවිල්ලා තියෙනවා කවුද රෝහි එහෙම ඇවිල්ලා තියෙනවා මම දන්නේ කෙල්ලොන්ගේ PC ප්ලේයින් කොහොමද කියන්නේ කෙල්ලෝ PC වලින් ලයිව් දැම්මට මම දැකලා නැහැ කෙල්ලෝ PC දා වලින් කස්ටම් ගහනවා ලංකාවේ හරිද දැන් මේ මං හිතන්නේ මට පළවෙනි පාරද නැත්තම් ඊට කලින් මම කෙල්ලේ PC ගහනවා බල්ලා දිනනද කියලා මට හරි මතකයක්වත් නැහැ අපරාධ 51යි අවුලක් නැහැ නේද පොඩ්ඩක් අර මත්තමට ගහනවා අප්පට හොඩෝ චීට් වැඩ යල වුණා යාළුවෝ චීට් ආවනේ චීට් ඇවිල්ලා චීට් මේ ෂොට් ගන් X දාලා තියෙන්නේ අසයි යම්කි චබි අක්ක ගැහුවා අම්මෝ ඒ කාලේ නේබා ඒ කාලේ වන් දැන් චබි අක්ක හොයන්නත් නැහැ අත්තික්කේ ඒ කාලේ චබි අක්ක ගැහුවනේ අවුරුදු 3ක් විතර දිනේ වොයිස් චබි අක්ක මගේ ලයිව් එකේ ගහලා නෑනේ
දවසක් මම ඔය ස්ට්‍රීමර්ස්ලා ෆෝලිමට ආවා මම ලයිව් එක කස්ටම් එකක් ගන්න. අවුරුදු දෙකක් වගේ ඇති. චබියක් අය ඉන්නවද? අඩේ මම දන්නේ නැහැ. බැඳලා කියන්න දන්නවා. ඒව මම දන්නවා. ලයිව් ඉන්නවද? ලයිව් කරනවද? කස්ටම් ගහනවා දාගෙන. ඊළාවට දැක්කේ නෑ මම WhatsApp එකේ ඉන්න සෙට් එක. First blood. කොල්ල දෙන්න ගහනවා. චබියක් අය ඉන්නවනේ වුමන්ලු දනංජය. ඕ මෙයා ලොකු කාලයක් නැද්ද PC ගහන්න. මම දන්නේ නැහැ ඉතින් අපි දීලා බැලුවා. ආලා හා කිව්වා ඕකේ. මේමයි ඉතින් බොයිස් මේවා කොහෙන් හරි කන්ටෙන්ට් වෙන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න මේ කස්ටම් එක ඔයාලට සෙට් වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ගහගෙන ගියා නම් ඈ කන්ටෙන්ට් එකක් නේ. හිතන්න අපි හිතන දේවල්ම වෙන්නේ නැහැ යාළුවෝ. අපි හිතන්නේ නැති දේවල්මයි වෙන්නේ. අපි හිතන දේවල් වෙන්නේ 0.0 ගාණක්. හරිද? එයාගේ මේ මම්මගේ තමයි අර මෝල් එක ගහලා කවර් එක ගත්තට ෂොට් එක ගහන්න ලොකු අවධානයක් දෙන්නේ නැහැ. මම වගේ තමයි. මමතර කාලයකට වාරයක් ඇවිල්ලා ගේම් එක ගන්නකොට ඔය වගේ තමයි ළමයි. කොහොම හරි කවර් එක හදාගත්තට ෂොට් එක ගහන්න උමනාව නැහැ. මේකට පැඩේ හදාගන්නේ නැහැ. යන හදාගන්නේ නැහැ. 0.3යි අපි තව එක මැච් එකක් බලමු. මොකද වෙලාව කියන එකත් අපිට සෑහෙන්න වටිනවා. අපි තව එක මැච් එකක් බලමු නම් කි. ඊට පස්සේ අපි ලොබියෙන් කතා කරලා කැපෙමු. මේ ලෝකේ හිතන දේවල් වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. අම්මට විදු ටුටු. ඔක අපිට විරුදුකින් කියන්න බැරිද? මේ ලෝකේ හිතන මොකක්ද කියන්නේ? යහන්කෝ බලන්න මට දැන් ඇවිල්ලා පේන ඔබ කියන්නේ. එමයි ප්ලේන් අවුලක් නැහැ. ඉතින් අර මේවත් දෙනවා හොඳේ. අවුලක් නැහැ. ඔහේ ගහන්නෙත් නැහැ. හරිද? First blood. මුන් සත්තු වගේ ඒවා අවුලක් නැහැ. කවුද මෙයා? අපි සෙට් එකමු ලොබියට. කවුද මොකක්ද යාගේ නම? ඒ මොකද්ද බන් නම? ජපන් නමක් තිබ්බේ. යුමිකෝ. ඉන්නවද ආවද? යුමිකෝ. හෙලෝ මේ අවුලක් නැහැ. ටයි එකක් දුන්න අවුලක් නැහැ. පළවෙනි පාරින්ද ටිකක් නර්වස් එක. අවුලක් නැහැ අපතේ. අවුලක් නැහැ. නයිස් try නයිස් try. ආය වෙලාවක එන්න ටිකක් ට්‍රේනින් වෙලා එන්න අපි chance එකක් දෙනවා. අපි අර නොදී ඉන්න ස්ට්‍රීමර්ස්ලා කවුරු පොඩිද ලොකුද ප්‍රශ්නයක් නැහැ. මම කවුරු ආවත් මෙන්ෂන් එකක් ආවොත් ස්ට්‍රීමර්ස්ලාගේ පැත්තෙන් සපෝට් එක දෙනවා. මැච් එකක් නෙමෙයි ඕන දෙයකට. ට්‍රේනින් වෙලා එන්න. කවුද මේ වන් මෑන් ෂෝ හරි කමන්න ට්‍රේනින් වෙලා දෙන්න කවුරු හරි එන්න මැච් එකක් ගහන්න ආය වෙලාවක හොඳේ. හරි